හෙලෝ ගයිස්, ඔයත් ලස්සන මාළු ටැංකියක අයිතිකාරයෙක්ද? එහෙනම් ඔයා මේක අනිවාර්යෙන්ම බලන්න ඕන වීඩියෝ එකක්. ඔයාලා ඉන්ට්‍රෝ එකේ දැක්ක විදිහට අපි අද යන්නේ Bluetooth ස්මාර්ට් ප්ලග් එකක් රිවිව් කරන්න. මේක ඇත්තටම ඔයාගේ ලස්සන මාළු ටැංකිය මේන්ටේන් කරගන්න ගොඩක් වටින ප්‍රොඩක්ට් එකක්. අපි අද රිවිව් කරන මේ ප්ලග් එක ඔයාලා කවුරුත් දන්න VCaqua බ්‍රෑන්ඩ් එකෙන් තමයි හදන්නේ. අපි යමු රිවිව් එකට ස්ටෙප් බයි ස්ටෙප්. ඉතින් අපි මේ වීඩියෝ එකේදී ඔයාලට මේකේ ෆීචර්ස් ගැන පැහැදිලි කරනවට අමතරව මේක කොහොමද ඔයාගේ ෆෝන් එකට කනෙක්ට් කරගන්නේ, ඒක ඒ ඇප් එක හරහා කන්ෆිගර් කරගන්නේ කියන දේවල් අපි මේ වීඩියෝ එක හරහා පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි බලමු මේකේ බොක්ස් එකේ අපිට තියෙන ඉන්ෆර්මේෂන්ස් ගැන. ඉතින් බොක්ස් එක ගැන කතා කරද්දී එයාලා ක්ලියර්ලි print කරලා තියෙනවා මේකේ තියෙන ස්පෙෂල් ෆීචර්ස් 4ක්. Intelligent control, independent control, master button, timing control තමයි මේ 4. අපි බලමු මේ එක ෆීචර් එකක් ගානේ ගිහින් ඒ ෆීචර් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. මුලින්ම intelligent control. මේකෙන් මේ අදහස් වෙන්නේ ඔයාට ඔයාගේ තියෙන filters, light වගේ දේවල් මේක හරහා වෙනම switch on off කරගන්න පුළුවන් automatically. ඉතින් මේ ගැන තව විස්තර අපිට app එක configure කරද්දි බලා ගන්න පුළුවන්. ඊළඟ ෆීචර් එක Independent control. ඇත්තටම මේ ප්ලග් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් එක සොකට් එකකට ඒකට අදාළ වෙනම on off switch එකක් තියෙනවා. මේ ගැන තමයි මේ ෆීචර් එකෙන් කතා වෙන්නේ. තුන්වෙනි ෆීචර් එක master button. කලින් ෆීචර් එකේදී කතා කරපු independent switch 6ට අමතරව තව switch එකක් තියෙනවා. ඒක හරහා මේ මුළු ප්ලග් එකම ඔයාලට on off කරගන්න පුළුවන්. අන්තිම ෆීචර් එක timing control. ඔයාට මේ switch එකේ වෙනම ටයිම් වලට දවස් වලට එකම දවසේ වෙලාවල් කිහිපයකට ෂෙඩියුල් කරගන්න පුළුවන්. ඒ ගැන තමයි හතරවෙනි ෆීචර් එකෙන් ඩිස්ක්‍රයිබ් කරන්නේ. ඊළඟට බොක්ස් එකේ ක්ලියර්ලි ලියලා තියෙනවා මොනව ගැනද අපි සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. මේක පාවිච්චි කරනකොට. ඒක සාමාන්‍ය ඉලෙක්ට්‍රික් ප්‍රොඩක්ට් එකකට අදාළ හැම දෙයක්ම මේකටත් ඇප්ලයි වෙනවා. ඊට අමතරව ගත්තාම මේගොල්ලෝ VCaqua contact details print කරලා තිනවා මේ විදිහට. ඊට අමතරව max power, cable length වගේ විස්තරත් මේ බොක්ස් එකේ මේ විදිහට ගහලා තියෙනවා. අපිට මේ බොක්ස් එකේ ප්ලග් එකට අමතරව පොඩි user guide එකක් එනවා. කොහොමද ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නේ, කන්ෆිගර් කරගන්නේ, ඒ වගේ යූසර් මැනුවල් තියෙන QR කෝඩ් තියෙන මේ වගේ පොඩි මැනුවල් එකක් එනවා. අපි බලමු එහෙනම් ප්ලග් එක. අපිට හම්බුනේ UK version එක. ඒ වුණාට ඔයාලට මාකට් එකේ ප්ලග් ටයිප් එක අනුව version කිහිපයක් බලා ගන්න පුළුවන්. ඒ නිසා බයි කරන්න කලින් ඒ විස්තරත් හරියට බලන්න. අපි කලින් ෆීචර් සෙක්ෂන් එකේදී කතා කරා වගේම ඔයාලට බලා ගන්න පුළුවන් හැම සොකට් එකකටම ඉන්ඩිපෙන්ඩන්ට් ස්විච් එකක් තියෙනවා. ඒ වගේම මාස්ටර් ස්විච් එකකුත් තියෙනවා.
මේ හැම ස්විච් එකකින්ම ඔයාලට පුළුවන් මැනුවල් මේවා ඔන් ඕෆ් කරගන්න. එතකොට ඔයාගේ ෆෝන් එක ළඟ නැති වෙලාවක වුණත් මේක ඔයාලට ඔන් ඕෆ් කරගන්න පුළුවන්. මේක ඇත්තටම හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් පේන්න තියෙනවා. ඊට අමතරව මේකේ තියෙන ලයිට්ස් වලින් ඉන්ඩිකේට් කරනවා ඔයා ඇප් එක කන්ෆිගර් කරනකොට ඒක ඇප් වර්ෂන් එකේ ලයිට් එක ග්‍රීන් කලර් ඉන්ඩිකේට් කරනවා. ඊට අමතරව හැම සොකට් එකකම වගේම මාස්ටර් බටන් එක ළඟත් ඔයාට සොකට් එක ෂෙඩියුල් කරන එකේදී නම් ග්‍රීන් ලයිට් එකකුත් සොකට් එක මැනුවල් මූඩ් එකේදී නම් බ්ලූ ලයිට් එකකුත් ඉන්ඩිකේට් කරනවා. ඊට අමතරව සොකට් එක ඕෆ් නම් ඒ කිසිම ඉන්ඩිකේෂන් එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. අපි මේ ලයිට් ඉන්ඩිකේට් කරන විදිහ බලන්න මේ ස්මාර්ට් ප්ලග් එක පවර් අප් කරමු. මේක ප්ලග් කරපු ගමන්ම ඔයාලට පේනවා මාස්ටර් බටන් එක ළඟ ග්‍රීන් ලයිට් එකක්, කන්ට්‍රෝල් ලයිට් එක, බ්ලූ ලයිට් එකකුත් ඉන්ඩිකේට් කරනවා. කලින් අපි කිව්වා වගේම ඔයාලට මේ හැම බටන් එකක්ම ප්‍රෙස් කරලා මැනුවලි පවර් ඔන් ඕෆ් කරගන්න පුළුවන්. මැනුවලි පවර් ඔන් වුණා කියලා බ්ලූ කලර් ලයිට් එකක් ඉන්ඩිකේට් කරනවා වගේම ඒක මැනුවල් මූඩ් එකකින් සින්ක් මූඩ් එකට ගියාම ග්‍රීන් ලයිට් එකක් ඉන්ඩිකේට් කරනවා. අපි බලමු මේක කොහොමද ඔයාගේ මොබයිල් ෆෝන් එකට කනෙක්ට් කරගන්නේ, කන්ෆිගර් කරගන්නේ කියලා. මුලින්ම ඔයාලා Weecapo app එක ඔයාලගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. මෙතනදී මම මගේ ෆෝන් එකට සෙටප් කරන විදිහ ඕගලන්ට ස්ක්‍රීන් එක ෂෙයා කරගෙන පෙන්වන්නම්. ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද කරන්න කියලා. ඕගොල්ලෝ මුලින්ම app එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ app එක ඕපන් කරගන්න. ඔයාලට පෙන්නනවා ලොකු ප්ලස් මාක් එකක්. ඒක ටැප් කරාට පස්සේ ඔයාගේ ටැංකියේ දිග පළල උස දාලා සේව් කරන්න යනවා. ඊට පස්සේ ඔයාලට ඩිස්ප්ලේ වෙනවා ඔයාලා ක්‍රියේට් කරපු ඒ ටැංක් එක. ඒ ඩිස්ප්ලේ වෙන ටැංක් එක උඩ ක්ලික් කරාම ඔයාලට ඩිස්ප්ලේ වෙනවා ඩිවයිස් රෙජිස්ට්‍රේෂන් කරන වින්ඩෝ එක. මෙතන සිංගල් ඩිවයිස් යටතේ තියෙන ප්ලස් මාක් එක ටැප් කරාම ඔයාලව නැවිගේට් වෙනවා Bluetooth සර්ච් වෙන මේ වගේ වින්ඩෝ එකකට. එතනදී ඔයාලට මේ පේන විදිහටම පෙන්වන්න ගන්නවා ඔයාලගේ ප්ලග් එක. ඒක පෙන්වුවේ නැත්නම් පොඩ්ඩක් චෙක් කරන්න ඔයාගේ මොබයිල් ෆෝන් එක සපෝට් කරන Bluetooth version එක. ඒ නිසා මේ ප්‍රොඩක්ට් එක බයි කරන්න කලින් ඒව ගැනත් හොයලා බලන්න වෙනවා ඔයාලට. ඔයාට ප්ලග් එක පෙන්නලා ටික වෙලාවකින් ඔටෝ කනෙක්ට් වෙයි. නැත්නම් කනෙක්ට් බටන් එකක් ඩිස්ප්ලේ වෙයි. ඊට පස්සේ ඔයාලට මේ මගේ ස්ක්‍රීන් එකේ පේන විදිහට ස්මාර්ට් ප්ලග් ඩිවයිස් එක ඩිස්ප්ලේ වෙනවා. ඒක උඩ ටැප් කරපු ගමන් සොකට් එක කන්ෆිගර් කරන මේ වින්ඩෝ එක ඩිස්ප්ලේ වෙනවා. මෙතන ඔයාලට පේනවා වගේම වෙන වෙනම සොකට් 6ක් තියෙනවා. ඒව රීනේම් කරගන්න, ෂෙඩියුල් කරගන්න, ස්විච් ඔන් ඕෆ් කරගන්න ඔප්ෂන් ඔයාලට පෙන්නනවා මේ විදිහට. අපි ඊළඟට බලමු කොහොමද සොකට් එක ෂෙඩියුල් කරගන්නේ කියලා. ඔයාලට පේන ක්ලොක් අයිකන් එක උඩ ටැප් කරාට පස්සේ මේ විදිහට මේ වින්ඩෝ එක ඩිස්ප්ලේ වෙනවා. එතන තියෙන ප්ලස් මාක් එක ටැප් කරාට පස්සේ මේ විදිහට ක්ලොක් එකක් ඩිස්ප්ලේ වෙනවා. ඔයාලට මේ ෂෙඩියුල් එක රන් වෙන්න ඕනේ මොන දවස් වලටද මොන ටයිම් එකද කියලා සිලෙක්ට් කරන්න. ඒ දේවල් සිලෙක්ට් කරාට පස්සේ සේව් කරන්න. ඔයාලට මෙතනදී කැමති තරම් ෂෙඩියුල් ක්‍රියේට් කරගන්න පුළුවන්. මේ සේරම කරාට පස්සේ ඔයාලා ඇප් එක ක්ලෝස් කරන්න. ඒ කරපු ගමන් ප්ලග් එක ඔටෝ ඩිස්කනෙක්ට් වෙලා ඇප් එකකින් ඔයා ඉන්න ටයිම් එකට අනුව ඔන් and ඕන සොකට්ස් වල ග්‍රීන් ලයිට්ස් ඉන්ඩිකේට් කරනවා. ඔයාට මෙතනදී එන්න පුළුවන් තව ප්‍රශ්නයක් තමයි ටයිම් සෝන්ස් ඉන්ඩිකේට් නැති නිසා ඔයාගේ ෂෙඩියුල් හරියට වැඩ නොකරන එක. ඒ වෙලාවට බලන්න ඔයාගේ ඇප් එකේ ලොකේෂන් සර්විස් පර්මිෂන් එනේබල් කරලා නැද්ද කියලා. මේක සෙටප් කරන වෙලාවේදී ඒක අත්‍යවශ්‍යම දෙයක්. එහෙනම් guys අපි ඇවිල්ලා ඉන්නේ මේ වීඩියෝ එකේ එන්ඩ් එකට. ඉතින් ලස්සන මාළු ටැංකියක් මේන්ටේන් කරන ඔයාට අවශ්‍යම දෙයක් තමයි මේ ප්ලග් එක. මොකද අපේ කාර්යබහුල ජීවිතත් එක්ක වෙලාවට ලයිට්ස් ඔන් ඕෆ් කරන්න, CO2 සිස්ටම් කන්ට්‍රෝල් කරගන්න අපිට මේ වගේ යුනිට් එකක් අත්‍යවශ්‍යමයි. ඔයාට මේ Weecapo Bluetooth ස්මාර්ට් ප්ලග් එක අපි හරහත් මිලදී ගන්න පුළුවන්. අපේ වෙබ්සයිට් ලින්ක් එක, WhatsApp නම්බර් එක වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අවශ්‍ය අය අපිට කතා කරන්න. එහෙනම් තව මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.